හරි අපි දැන් බලමු සාර්ථකව JXL Pro app එකට Wi-Fi හරහා කැමරාව කනෙක්ට් කරගන්න විදිය. device click කරන්න. මේ වෙලාවේ ෆෝන් එකේ Bluetooth Wi-Fi location on කරන්න. හරි දැන් මෙතන bulb camera icon එක click කරන්න. හරි දැන් Wi-Fi scanning code එක click කරන්න. මෙතනදී confirm that the device කියන එකට click එක දාගන්න. දැන් අපි කැමරාව තප්පර 5ක් විතර රීසෙට් කරන්න ඕනේ. රීසෙට් බටන් එක ඔබා ගන්න. හරි ඊට පස්සේ start click කරන්න. හරි දැන් Wi-Fi router එකේ password එක හරියට දෙන්න. මෙතනදී QR එකක් එනවා ඒක nest කරන්න. කැමරා එක ළඟ ෆෝන් එක තියෙනවා නම් තප්පර 60ක් ඇතුළත ඉක්මනින් කැමරාව කනෙක්ට් වෙනවා. එතනදී බලන්න ඔයාලා Bluetooth Wi-Fi location එහෙම on කරලා තියෙන කියලා. වගේම ඔයාලගේ Wi-Fi router එකේ password එක හරියටම දීලා තියෙන්නේ කියලා check කරලා බලන්න. කැමරාව කනෙක්ට් කරගන්න වෙලාවෙදී බලන්න ඕනේ Wi-Fi location Bluetooth on කරලා තියෙන්නේ කියලා. එතකොට තමයි ෆෝන් එකට device එක ඉක්මනින් කනෙක්ට් වෙන්නේ. කියපු විදිහට මේ වැට්ටික් කරා නම් මේ තප්පර 60 තුල කැමරාව අනිවාර්යෙන් ෆෝන් එකට කනෙක්ට් වෙනවා. මේ වෙලාවේදී කනෙක්ට් කරගන්න බැරි වුණොත් ආයෙ කැමරා එක රීසෙට් කරලා මේ විදිහටම කනෙක්ට් කරගන්න බලන්න. හරි දැන් ඒක මේට කනෙක්ට් වුනේ නැහැ. අපි බලමු තව ක්‍රමයක් තියෙනවා කනෙක්ට් කරගන්න විදිහ. ඇප් එකේ මුලට යන්න. මුලට ගිහිල්ලා නිල් පාට බා එකක් තියෙනවා. ඒකේ යට තියෙන ඇඩ් බටන් එක ක්ලික් කරන්න. නිල් පාට බා එකේ අපේ කැමරා එක පෙන්නනවා. අපි හරියට Bluetooth location on කරලා තියෙනවා නම් දැන් මෙතනදී nest දෙන්න. හරි දැන් නැවතත් තප්පර 60ක් ඉන්න. මේ වෙලෙදී අනිවාර්යෙන් කැමරාව කනෙක්ට් වෙනවා. හරි ඔන්න කැමරා එක කනෙක්ට් වුණා. මේ වෙලාවේදී ඔයා මෙතනට කැමති නමක් දාගන්න. හරි දැන් සාර්ථකව කැමරාව ෆෝන් එකට කනෙක්ට් වෙලා තිනවා Wi-Fi හරහා. ඔයාලට දැන් කැමරා එක කරකවන්න පුළුවන්, මැනුවල් කරකවලා බලන්න පුළුවන්.